කරගන්න බැරි වෙයි. මම ඔහු මුල් වරට දුටිමි. දුටු කෙනෙහි පැහැදුනිමි. ඔහු වනාහි වමුණු මහසල් කුලයක ඉපිද එකී සියල් සැපත් හැරදා රම්‍යවතී නගරයෙන් ඔබ්බෙහි වනගතව උග්‍ර තපස් රකිමින් විසූ සුමේත නම් තවුසානෝය. බුදුහිමියන් වඩිනවා. ඔබතුමා දැන් කොහොමද කරන්නට යන්නේ? සිරිපතුල් වල මඩ තැවරෙන්නට නොදී මා බුදුහිමියන් මේ මඩ ගොහරුවෙන් එගොඩ කරනවා. ඒත් උන්වහන්සේට පූජා කරන්නට මලක්වත් මා ළඟ නැහැ. ස්වාමීනි, වඩිනු මැනවි. ඔබ වහන්සේගේ ශ්‍රී පායුග්මයට මම සේතුවක් වෙම්වා. මතු ලෝතුරා බුදුව සියලු සත්වයන් සංසාර සාගරයෙන් ගොඩලන්නටද සේතුවක් වෙම්වා. මහණෙනි, මට ජීවිතය පුදාහුත් මේ ධානලාභී තපස්සී පුරුෂයා දස පාරමිතා පුරා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් මතු ගෞතම නම් බුදුවන්නේය. යශෝදරා නම් කුමරිය අගමේ සොන් වෙයි. රාහුල නම් කුමරා පුතු වෙයි. යශෝදරා මම වෙම්වා. ඒ රාහුල මාතාව මම වෙම්වා. පාරමිතා පූර්ණයට අනුබල දෙමින් බුද්ධත්වයේ දක්වා ආත්මයක් පාසා සංසාරය ඇවිද යන්නට විවරණ ලබම්වා. පින්වතිය, ඔබගේ ප්‍රාර්ථනයද ඉෂ්ට සිද්ධ වන්නේය. තවුසානෙනි, මැය ඔබට සමසිත් ඇති මනා දැකුම් ඇති පිය තෙපුල් බණන ප්‍රිය භාර්යාවක වන්නේය. මම ඔබ සමග සංසාරයේ සැරිසරන්නම්. සෑම ආත්මයකම ඔබගේ ස්වාමි පුරුෂයා වෙන්නම්. ඒත් මා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන තැනැත්තෙක්. ඔබ අතර තපසට යා හැකි ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ඔබ වෙත දරුවන්ද දන් දිය හැකි. එහිදී ඔබට දරා ගන්නට සිදුවන දුක් ගැහැට අනන්තයි, අප්‍රමාණයි. මම ඒ සියලු දුක් ගැහැට දරා ගන්නම්. ඔබගේ බුද්ධත්වයේ සෙවණ එළවෙන්නම්. එදා දීපං